මේකට කිව්වේ සියලුම යුද්ධ ඉවර කරන යුද්ධය කියලා. හිතන්න එහෙම නමක් දාන්න තරම් මේ කාලේ මිනිස්සුන්ට මේක කොයිතරම් බිහිසුණු අත්දැකීමක් වෙන්නේ නැද්ද? ඒත් ඇත්තටම ඕනේ ඒකේ අනිත් පැට. පළවෙනි ලෝක යුද්ධය එහෙම නැත්නම් මහා යුද්ධය කියන්නේ මනුෂ්‍ය ඉතිහාසයේම තිබුණු ලේ වැකිම දරුණම පරිච්ඡේදයක්. මේකෙන් අධිරාජ්‍යයන් කඩාගෙන වැටුණා, ලෝක සිතියම සම්පූර්ණයෙන්ම අලුතෙන් ඇඳුණා. ඒ වගේම අනාගතයටත් විසඳන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක් ඉතුරු කරා. හරි, එහෙනම් අපි මේ කතාවේ මුලටම යමු. බලමු මේ මහා විනාශය ඇවිලුනේ කොහොමද? ඒ වගේම ඒක අපේ ලෝකයේ සදාහටම වෙනස් කළේ කොහොමද කියලා. හොනේ, අපි මේ කතාව දිගහරින්නේ මෙහෙමයි. මුලින්ම අපි බලනවා යුද්ධය පටන් ගන්න කලින් යුරෝපයේ තිබුණේ කොහොමද කියලා. ඒ කියන්නේ නොසන්සුන්කාරී පසුබිම. ඊට පස්සේ මේක ලෝක යුද්ධයක් මුනේ කොහොමද කියලාත් බලමු. ඊළඟට අපි යනවා මේ මහා සංහාරයට. ඒ කියන්නේ යුද්ධයේ බිහිසුනම කාලයට. එතනින් අපි බලනවා යුද්ධයේ හැරවුම් ලක්ෂණ මොනවද? සහ අන්තිමට මේ හැමදේම ඉවර වෙලා බිහිුනේ මොන වගේ අලුත් ලෝකයක්ද? ඒකේ තිබුණු අලුත් ප්‍රශ්න මොනවද කියලාත් අපි කතා කරනවා. හරි. එහෙනම් කොහෙන්ද මේ හැමදේම පටන් ගත්තේ? හිතන්න 1990ක් යුරෝපය කියන්නේ හරියට වෙඩි බෙහෙත් පිරුණු බෝම්බයක් වගේ. පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ. එක පැත්තකින් අධිරාජ්‍යයන් අතර තියෙන තරංගය, අනිත් පැත්තෙන් උතුරලා යන ජාතිකවාදය, මේ හැමදේම යටින් දිවෙන රහස් ගිවිසුම්, මේ ඔක්කොම එකතු වෙලා මුළු මහද්වීපයම ගිනි දන්න දාගෙන හිටියේ. ඇත්තටම ඕන වෙලා තිබ්බේ පොඩි ගිනි පුපුරක් විතරයි. ඉතින් මේ වෙඩි බෙහෙත් ගබඩාව ඇතුලේ යුරෝපයේ පැහැදිලිවම කඳුරු දෙකකට බෙදිලායි තිබුණේ. එක පැත්තක හිටිය ජර්මනිය නැගියන බලයට බය වෙච්ච ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ රුසියාව. මෙයාලා තමයි ත්‍රිත්වාන්තන්තය. අනිත් පැත්තේ ජර්මනිය, ඕස්ට්‍රියා හංගේරියාව සහ ඉතාලිය. ඒ ත්‍රිත්ව සන්ධානය. මෙයාලා එකතු වෙලා හිටියේ තමන්ගේ බලය තහවුරු කරගන්න. ඇත්තටම කිව්වොත් මේක හරියට දෙපැත්තකට වෙලා එකිනෙකට තුවක්කු දික් කරගෙන හිටියා වගේ වැඩක්. පුංචි වැරදීමකින් වුණත් හැමදේම පත්තු වෙන්න පුරුවන් තත්ත්වයක්. අන්තිමේදී ඒ ගිනි පුපුර පත්තු වුණා. ඒ 1914 ජූනි 28 වෙනිදා සරායෙවෝ නගරයේදී ඕස්ට්‍රියාවේ ආදිපාදවරයෙක්ව ඝාතනය කළා. ඒක ඝාතනයක්. ඒකේ උනේ මොකද්ද? සති කිහිපයක් ඇතුළත මුළු යුරෝපෙම ගිනි ගත්තා. මේ රටවල් අත්සන් කරලා තිබුණු අර රැහැස් කිවිසුම් ජාලය නිසා ඕස්ට්‍රියාව සර්බියාවට යුද්ධ ප්‍රකාශ කරපු ගමන් හරියට ඩොමිනෝ කැටපිල්ලක් පෙරලෙනවා වගේ රුසියාව, ජර්මනිය, ප්‍රංශ, බ්‍රිතාන්‍යය එකාපස්සේ එකයි යුද්ධයට පැටළුණා. හරි, දැන් ජර්මනියට තිබුණේ ලොකු ප්‍රශ්නයක්. එයාලා හිර වෙලා හිටියේ දෙපැත්තකින්. බටහිරින් ප්‍රංශය, නැගෙනහිරින් රුසියාව. එකපාර දෙපැත්තකම සටන් කරන එක ලේසි නෑ. ඉතින් එයාලගේ විසඳුම ඒක නිර්භීත වගේම හරිම අවදානම් සැලැස්මක්. ඒ තමයි ෂ්ලීෆන් සැලැස්ම. අදහස හරිම සරලයි. රුසියාවේ ලොකු හමුදාව සූදානම් වෙන්න කල් යන නිසා ඒ වෙලාවෙන් ප්‍රයෝජන අරන් මධ්‍යස්ථ රටක් වුණු බෙල්ජියම හරහා විදුලි වේගයෙන් කඩාගෙන ගිහින් සති කිහිපයකින් ප්‍රංශය දනගස්වනවා. ඊට පස්සේ සම්පූර්ණ හමුදාවම හරවනවා රුසියාව පැත්තට. හැබැයි මේ හැමදේම රඳා පැවතුනේ වේගය මත. ඒක ලොකු සූදුවක්. හැබැයි ඒ සූදුව හරි ගියේ නෑ. මාන්ට් සටනේදී ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා එකතු වෙලා ජර්මානු ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම නැවතුවා. සත කිහිපයකින් යුද්ධය ඉවර කරන්න තිබුණේ සිහිනිය එතනින්ම සොන්බුන් වෙලා ගියා. ඉතින් ඒ වෙනුවට උනේ මොකද්ද? යුද්ධය බටහිර පෙරමුණේ ලේ ගලන එකතැන පල්වෙන මහා විනාශයක් බවට පත් වුණා. ඊළඟට එළමුණු අවුරුදු 4 තීරණය කළේ එකම දෙයකින්. ඒ තමයි අගල් යුද්ධය කියලා බිහිසුණු යථාර්ථය. හිතන්ද දෙපැත්තම කිලෝමීටර් ගාණක් දිගට පොළොව යට අගල් හාරාගෙන මඩ, මියෙන්, ලෙඩ රෝග සහ මරණය මැද ජීවත් වුණා. සතුරු අගල් දෙක අතර තියෙන බිම් කඩට කිව්වේ no man's land කියලා. ඒ කියන්නේ කිසිවෙකුට අයිති නැති බිම. මැෂින් තුවක්කු සහ කාල තුවක්කු නිසා ඒ බිම හරහා යන්න හදන එක හරියට මරණයට අතවනනවා වගේ වැඩක්. හැබැයි හිතන්න එපා මේ යුද්ධය යුරෝපයට විතරක් සීමා වුණා කියලා කොහෙත්ම නෑ. අධිරාජ්‍යයන් යටත් විජිතේ ඒ වගේම අලුත් බලවතුන් මේකට සම්බන්ධ වුණාම මේක හරි ඉක්මනටම ඇත්ත ගෝලීය අරගලයක් බවට පත් වුණා. යුරෝපීය අධිරාජ්‍යයන් එයාලගේ යටත් විජිත වලින් සෙබළුන්වයි සම්පතුයි දෙකම යුද්ධයට ඇදලා ගත්තා. ඒත් එක්කම අප්‍රිකාවෙත් ආසියාවෙත් අලුත් සටන් පෙරමුණු විවෘත වුණා. මේ අතරේ ජපානයත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ආසියාවේ තිබුණු ජර්මනු බලය නැති කරන්න යුද්ධයට ආවා. අනිත් පැත්තෙන් ඔටෝමාන් අධිරාජ්‍යයත් එකතු වුණා එයාලගේ පරණ බලය ආයෙත් ලබා ගන්න හිතාගෙන. ඉතින් ටිකෙන් ටික මේ ගැටුම ලෝකයේ හැම අස්සක් මුල්ලකටම පැතිරිලා ගියා. හරි, දැන් අපි කතා කරන්නේ යුද්ධේ හරිම අඳුරු පැත්තක් ගැන. මෙතනදී යුදෝපක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ජයග්‍රහණය මනින්න පටන් ගත්තේ අල්ලගත් බිම් ප්‍රමාණයෙන් නෙවෙයි. ඒ වෙනුවට සතුරාගේ මල සිරුරු ගානෙන්.
මේක ම්ලේච්ඡ ක්ෂයවීමේ යුද්ධයක්. එහෙමත් නැත්නම් war of attrition එකක් බවට පත් වුණා. මේක තමයි ලෝකේ පළවෙනි කාර්මික යුද්ධය. කර්මාන්ත ශාලාව වලින් ආයුධ හැදුවා වගේම යුද බිමත් මරණය කර්මාන්ත ශාලාවක් වුණා. අගල් වලට ආරක්ෂාව දුන්න මැෂින් තුවක්කෝ. කිලෝමීටර් ගාණක් ඈතට විනාශය අරංගිය බර කාල තුවක්කෝ. ඒ වගේම හිතා ගන්නවත් බැරි භීෂණයක් ඇති කරපු විෂවායු. මේ අලුත් ආයුධ හැමදේම වෙනස් කළා. ටැංකි සහ සබ්මැරින වගේ අලුත් තාක්ෂණයන් යුද්ධයේ මුහුණුවර සදාහටම වෙනස් කරලා දැම්මා. 57000ක්. මේ කියන්නේ සෝම්සටනේ පළවෙනිම දවසේ එකම එක දවසකදී මියගිය හරි තුවාල ලැබපු හරි බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ ගාන. හිතාගන්න පුළුවන්ද? එක දවසකට. ඔන්නෝක තමයි අර ක්ෂයවිම යුද්ධය කියන එකේ බිහිසුණු නිර්වත් ඇත්ත. වර්ඩුන් සටන කියන්නේත් ඒ වගේම එකක්. ජර්මනියේ අරමුණ උනේ බිම්මල්ල ගන්න එක නෙවෙයි. එයාලට ඕන උනේ ප්‍රාන්ස් හමුදාවෙල්ලේ අන්තිම බිඳුව දක්වාම ඉවර කරන්න. ඒ කියන්නේ ප්‍රාන්ස් හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනකම්ම දිගටම සටන් කරන එක. මේක ඉතිහාසයේ තිබුණු ලේවැකිම දරුණුම සටන් වලින් එකක්. ඒ වගේම ප්‍රාන්සයට මේක ජාතික පරිත්‍යාගය ගැන කියවෙන ලොකු සංකේතයක් බවට පත් වුණා. හොඳයි. අවුරුදු ගාණක් තිස්සේ මේ විදිහට ලේ ගලාගෙන ගිහින් එකතැන පල්වෙමින් තිබුණු යුද්ධයේ බලතුලනය ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. අපි දැන් බලමු යුද්ධයේ ඉරණම තීරණය කරපු ඒ හැරවුම් ලක්ෂ්‍ය මොනවද කියලා. 1917 කියන්නේ යුද්ධයේ හැමදේම උඩු යටි කුරු කරපු අවුරුද්දක්. බලන්න එක පැත්තකින් රුසියාවේ විප්ලවයක් ඇති වෙලා එයාලා යුද්ධෙන් අයින් වෙනවා. නැගෙනහිර පෙරමුණ බිඳ වැටෙනවා. ජර්මනියට ඒක ලොකු ජයග්‍රහණයක්. බැයි ඒ සතුට වැඩි කල තිබුණේ නැහැ. මොකද ජර්මනිය කරපු අසීමිත සබ්මැරියන් ප්‍රහාර නිසා මෙච්චර කල් නිින්ද හිටපු යෝධයෙක් වගේ හිටපු ඇමරිකාව ඇහැරෙනවා. එයාලා යුද්ධයට එනවා. එතනින් පස්සේ බලතුලනය සදාහටම වෙනස් වුණා. ඉතින් ඇමරිකාවේ අතිවිශාල සම්පත් යුරෝපයට එන්න කලින් යුද්ධයේ දිනන්න ජර්මනියට තිබුණ එක අවස්ථාවයි. ඒක තමයි එයාලගේ අන්තිම සූදුව. 1918 වසන්ත ප්‍රහාරය. නැගෙනහිරින් නිදහස් වුණු හමුදා බටහිරට ගෙනල්ලා අලුත් උපක්‍රම යොදාගෙන එයාලා තමන් සතු හැමදේම පරදුවට තියලා අන්තිම ප්‍රහාරය එල්ල කළා. ඒත් ඒ මංමුලා සහගත උත්සාහයත් අසාර්ථක වුණා. ජර්මානු හමුදාව හෙම්බත් වෙලා නවතුණා. ඊට පස්සේ වාරය ආවේ මිත්‍රපාක්ෂිකයින්ට. 1918 අගෝස්තු 8 වෙනිදා එයාලා ප්‍රතිප්‍රහාර මාලාවක් පටන් ගත්තා. ඒකට කියන්නේ දින 100 ප්‍රහාරය කියලා. ජර්මානු ජෙනරල් කෙනෙක්ම මේ දවස හැඳින්නුවේ ජර්මානු හමුදාවේ කළුම දවස කියලයි. අවුරුදු 4ක් තිස්සේ තිබුණ අර එකතේන පල්වීම අන්තිමේදී බිඳ වැටුණා. හරි. යුද්ධය අවසානයේ ලං වෙලා. දැන් අපි බලමු මේ මහා විනාශයෙන් පස්සේ ඉතුරු උනේ මොනවද කියලා. ඒ කියන්නේ මේකේ ප්‍රතිපාක, ඒකට ගෙවන්න වුණු අතිවිශාල මිල, ඒවටේම ලෝක සිතියම අලුතෙන් ඇඳලා ඒත් ස්ථිරසාමයක් ගෙන්න බැරි වෙනු ඒ givisම ගැනත් කතා කරමු. ජර්මානු හමුදාව පස්සට යන්න පටන් ගත්තම එයාලගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ කඳවුරත් හරියට කාඩ්බෝඩ් කුළුණක් වගේ කඩාගෙන වැටුණා. අවුරුදු ගානක යුද්ධයෙන් හෙම්බත් වෙලා රට ඇතුළේම ප්‍රශ්න විප්ලව ඇති වෙද්දී බල්ගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍ය, ඕස්ට්‍රියා, හංගේරියාව සති කීපයක් ඇතුළත එක පිට එක යටත් වුණා. අන්තිමේදී ජර්මනිය සම්පූර්ණයෙන්ම තනි වුණා. යුද්ධය ඉවරයි. හැබැයි ඒකේ නිතුරු කරලා ගියපු කැලෑල් ඒවා කවදාවත් මැකුණේ නෑ. බලන්න සොල්දාදුවන් සහ සිවිල් වැසියන් මිලියන 1000කටත් වඩා ජීවිත නැති වුණා. තවත් මිලියන 20කට වඩා තුවාල ලැබුවා. ඒ ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකවත්. යුරෝපයේ පුලාම නැති වූ පරම්පරාවක් ගැන කතාවක් ඇති වුණා. ඇත්තටම මහා යුද්ධයට ගෙවන්න වුණු මිල තමයි මේ. ඉතින් දිනපු රටවල් එකතු වෙලා සාමයක් හදන්න හැදුවා. ඒ තමයි වර්සයි ගිවිසුම. හැබැයි ඒක සාම ගිවිසුමකට වඩා දඬුවම් දෙන ගිවිසුමක් වුණා. විශේෂයෙන්ම ප්‍රාන්සියයි බ්‍රිතාන්‍යයි බැලුවේ ආයෙත් කවදාවත් ජර්මනියෙන් තර්ජනයක් එන්නේ නැති වෙන්න වැඩ කරන්න. එයාලා යුද්ධයේ සම්පූර්ණ වැරද්ද ජර්මනිය පිට පැටවලා එයාලට කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි තරම් ලොකු වන්දි මුදලක් නියම කරා. ඉතින් මේකෙන් සාමයක් ඇති වෙනව වෙනුවට ජර්මනිය ඇතුලේ වෛරය සහ පරිගැනීමේ බීජ පැලවෙන්න පටන් ගත්තා. මහා යුද්ධය කියන්නේ පරණ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාපු දෙයක්. අවුරුදු 100 ගාණක් පැවතුණු ජර්මානු, ඔස්ට්‍රෝ-හංගේරියානු, ඔටෝමන් සහ රුසියානු අධිරාජ්‍යයන් ඉතිහාස පොතට එකතු වුණා. ඒ අධිරාජ්‍යයන්ගේ අලු මතින් පෝලන්දය, චෙකොස්ලොවාකියාව, යුගොස්ලවාවියාව වගේ අලුත් රටවල් බිහි වුණා. හැබැයි මේ අලුතෙන් ඇඳපු දේශ සීමා ගොඩක් වෙලාවට අලුත් ප්‍රශ්න සහ ගැටුම් වලටත් පාර කැපුවා. ඉතින් අන්තිමට මහා යුද්ධය ඉවර වුණා. ඒත් ඒකෙන් නැති උනේ හරිම අස්තිර බින්දලසලු සාමයක්.
වර්සායි ගිවිසුමින් නැතිවුණු වෛරය, අලුත් දේශ සීමා නිසා ඇතිවුණු ප්‍රශ්න මේ හැමදේම එක්ක බලද්දි සියලුම යුද්ධ ඉවර කරන්න තිබුණු යුද්ධය ඇත්තටම කරේ ඊටත් වඩා දරුණු තවත් ලෝක යුද්ධයකට බීජ වපුරපු එකද? මේ ප්‍රශ්නේ තමයි අපිට ඉතුරු වෙන්නේ.